පාඩමේ ෆයිල් මැනේජ්මන්ට් වල කතා කරපු සරල දෙයක් තමයි නැවත වාරයක් මම කතා කරන්න යන්නේ. මම කලින් වීඩියෝ දෙකේදී පොඩි පුංචි දේවල් එක්ස්ප්ලেইন කරා. මම ආයේ මේ this PC එකට ගිහිල්ලා මම යනවා මගේ notes තියෙන ෆෝල්ඩර් එකට. ඔයගොල්ලන්ට පේනවා මගේ notes ෆෝල්ඩර් එකේ ගොඩාක් වැඩ තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. මම මේකෙන් එක මම හිතමුකෝ මට මෙන්න මේ photos කියන ෆෝල්ඩර් එක ASCII අපේ අපි හිතමුකෝ අපි ගාව තියෙනවා කියලා මොනවාද parents photo එකේ මගේ තාත්තගේ ෆොටෝ එකක් මම මේ තාත්තගේ ෆොටෝ එක අරගෙන මට ඕන මේ තාත්තගේ ෆොටෝ එක කොපි කරලා ගෙනල්ලා තියාගන්න තවත් ෆෝල්ඩර් එකකට මම ඉතින් නෑ මගේ තාත්තා අම්මයි දෙන්නම ඉන්න ෆොටෝ එකක් අරගෙන මට ඕන තවත් මේක ෆෝල්ඩර් එකකට ගේන්න මම මෙන්න මේකේ ක්ලික් කරලා ඉවරලා මම මේක කොපි කරගන්නවා කොපි කරලා මෙතන මිනිමයිස් කරලා මම ඩෙස්ක්ටොප් එකේ හදනවා ෆෝල්ඩර් එකක් pictures කියලා ඒක මම කන්ෆර්ම් කරගත්තා ඕපන් කරගත්තා එන්ට් එක ඔබලා ඒ ෆයිල් එකට එහෙම නැත්නම් මට හරිය ලේසි මේක ඩබල් ක්ලික් කරලා ඕපන් කරගත්තා හැදුවට පස්සේ ඊට පස්සේ පේස්ට් කරා දැන් මම මේ ෆෝල්ඩර් එකක් හැදුවා ඒකට ෆයිල් එකක් කොපි කරගත්තා ඔය විදිහටම ඔයගොල්ලන්ට පෙන් ඩ්‍රයිව් එකකුත් කරන්න පුළුවන් හරි වෙනස තියෙන්නේ පෙන් ඩ්‍රයිව් එකක් කනෙක්ට් කරා මැෂින් එකට පෙන් ඩ්‍රයිව් කනෙක්ට් කරපුවම this PC එකේ පෙන්නනවා මම ඊළඟ වීඩියෝ එකේදී එකත් කරලා පෙන්නන්න මම කලින් දැන් මම මේක මට මේ ෆෝල්ඩර් එක ඕනේ දැන් මට ඕනේ නැති ෆෝල්ඩර් එකක් තියෙනවා කියලා මම හිතමුකෝ මට ෆෝල්ඩර් එකක් තියෙනවා ෂෙහන්ස ICT කියන ෆෝල්ඩර් එක මට ඕනේ නෑ දැන් මම ඔයාලට කිව්වා මෙතන ක්ලික් කරලා ඉවරලා ඩිලීට් බටන් එකේ බුවනම් මේක මැකෙනවා ඒත් එක යනවා රිසයිකල් බින් එකට රිසයිකල් බින් කියලා ඉන්නේ මේකට తాවකාලිකව අපි මකන දේවල් తాවකාලිකව කියලා දෙන්නේ මේක ටෙම්පරරි ස්ටෝර් වෙන්නේ මෙතන මම මේක රීස්ටෝර් කරගන්නවා දැන් අපේ දුවලට විශේෂයෙන් වැරදිලා මැකෙන්න පුළුවන් ඒකින්ද අපිට ඕන රීස්ටෝර් කරද්දී ආයෙ අපි මකපු තැනට මේක යනවා හරි දැන් මේ වගේ එකක් කෙනෙක්ගේ ෆයිල් මැෂින් එකේ කරද්දී පරිස්සමෙන් කරන්නේ දැන් ෆයිල් මැකෙනවනේ මට මේක පර්මනන්ට්ලිව මකලා දාන්න ඕන. දැන් මේක මේ වීඩියෝ එකට විතරයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මම කරන්නේ අදාළ ෆයිල් එක ක්ලික් කරලා shift එකත් එක්ක delete බටන් එක ඔබනවා. එතකොට ඔයගොල්ලන්ගෙන් අහනවා මැසේජ් එකක්. Are you sure you want to permanently delete this folder? මේක permanently මකන්න ඕනේද? එහෙම කරලා අපි මේක yes කරොත් මොකද වෙන්නේ? මේක සම්පූර්ණයෙන් මැකෙනවා. මේක recycle bin එකට යවෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි recycle bin එකට ගිහලා බැලුවොත් මෙයාව ඉන්නවද? නැහැ. ඒ වගේ දෙයක් කරද්දී 7 වසරේ බබාලා විශේෂයෙන් පරිස්සමෙන් කරන්න. තේරෙනවද? කාගේරි ෆයිල් එකක් ඔය විදිහට මකලා දැම්මොත් ඒ කෙනාට ආයේ ෆයිල් එක ගන්න බෑ. මම අර ඒක කියලා දුන්නේ ඔයාලට මේක ගෙදරදී try කරන්න නෙමෙයි. නමුත් අර මේ වගේ දේවලුත් තියෙනවා කියලා කියන්නේ. තේරෙනවද? ඒකින්ද කාගේරි ෆයිල් එකක් permanently මකන්න ඕන. ඕගොල්ලෝ ෆයිල් එකක් හරි permanently මකන්න ඕන. ඕගොල්ලන්ට ඔය ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ මකන ෆයිල් එක කොහෙද යන්නේ? recycle bin එකට යනවා. දැන් ඔය වගේ දෙයක් කියලා දුන්නාම සමහර කෙනෙක් ෂහන්සට බයින්නත් පුළුවන් මේ ළමයින්ට මේ මොනවද කියලා දීලා තියෙන්නේ. මම අපේ ෆයිල් මකනවනේ. නෑ මම ඒක කියලා දුන්නේ හොඳ වගේ වුණ අරකට ළමයින්ට කියලා දෙන්න ඕන නිසා. තේරෙනවද? දැන් අපි වෙනම තරක ෆයිල් එකක් හැදුවා ෆෝල්ඩර් එකක් හැදුවා. ඒ ෆෝල්ඩර් එකට ෆයිල් එකක් දාලා ඒක වෙනත් තැනකට ගෙනාවා. ඒක තමයි මේ කරේ. තේරෙනවද?